සුසුකි ස්පේෂියා කියලා කියන්නේ ජපන් කේකා ගණයට අයත් ජපානයේ වගේම අපේ රටෙත් මිනිසුන් අතර ජනප්‍රිය වාහනයක්. ස්පේෂියා එක වෙළඳපොළට හඳුන්වලා දෙන්නේ 2013 වසරේදී. ඒ සුසුකි පැලට් කියන මොඩල් එක ඩිස්කන්ටිනියු කරලා පැලට් එකට රීප්ලේස්මන්ට් එකක් විදිහට. ඉතින් අලුත් සුසුකි ස්පේෂියා 2024 මොඩල් එක ගැන අද අපි සවිස්තරාත්මකව මේ රිව්යු එකෙන් කතා කරමු. ආරාධනා කරනවා වීඩියෝ එක අවසානයේ වෙනකල් රැඳිලා ඉන්න වගේම ඔටෝසෝන් LK channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා. දෙදස් 24 අලුත් ස්පේෂියා කස්ටම් එකට ටෝල් බොඩි ටයිප් බොක්සි ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඕනම කෙනෙකුට මේ වාහනේ දැකපුවාම ආසාවක් ඇති වෙන තරමක හොඳ ප්‍රසන්ස් එකක් තියෙනවා. ස්පේෂියා කියලා කියන්නේ හියර්ටෙක් ප්ලැට්ෆෝම් එකට අයිති දොර පහේ මයික්‍රෝ වෑන් ගණයට අයිති වෙන වාහනයක්. අලුත් ස්පේෂියා එකට LED headlights, fog lights ලැබෙනවා. sequential signal lights දෙකක් ලැබෙනවා. ඉස්සරහා ග්‍රිල් එකේ තියෙන ක්‍රෝම් කලර් පාර්ට්ස්, ෆොග් ලයිට්ස් වටේට තියෙන ක්‍රෝම් බෙසල් ලයින්ස් නිසා වාහනයට ප්‍රීමියම් ලුක් එකක් ලැබිලා තියෙනවා. ලස්සන LED ටේල් ලයිට් ඩිසයින් එකක් තියෙනවා. හයි මවුන්ට් ස්ටොප් ලයිට් එකකුත් ලැබෙනවා. පිටිපස්සෙත් ක්‍රෝම් ලයින් අප් එකක් වගේම ටේල් ලයිට්ස් වටේටත් ක්‍රෝම් ෆ්‍රේම් ඩිසයින් එකක් තියෙනවා. ඒ වගේම වාහනේ බම්පර්ස් වල තියෙන බොඩි කිට්ස් ආෆ්ටර් මාකට් ෆිට් කරලා වගේ පෙනුනත් බම්පර් එකත් එක්කම ඩිසයින් කරලා තමයි තියෙන්නේ. ඒක මැනුෆැක්චරින් කොස්ට් එක අඩු වුණත් හොඳ හයි එන්ඩ් ස්පෝර්ට් ලුක් එකක් වාහනේට ලබා දෙන්න සමත් වෙලා තියෙනවා. වාහනේ වටේට ඩෝ හැන්ඩල්ස් වල, බම්පර්ස් වල, ලයිට්ස් වල යූස් කරලා තියෙන ක්‍රෝම් පාර්ට්ස් නිසා වාහනේට හොඳ අයි කැචින් ලුක් එකක් ඉන්ස්පයර් වෙලා තියෙනවා. ඒ වගේම මේකට හීට් ඇබ්සෝබින් ග්‍රීන් ග්ලාස් තමයි තියෙන්නේ. ඒත් එක්කම පවර් ස්ලයිඩින් ඩෝර්ස් ලැබෙනවා. ඒ වගේම රිමෝට් කී, කීලස් එන්ට්‍රි, රීට්‍රැක්ටබල් වින්කර් මිරර් වගේ ඔප්ෂන්ස් සේරම ස්පේෂියා එකට ලැබෙනවා. ඒත් එක්කම 14 ඉන්ච් ඇලෝ වීල්ස් 4ක් තමයි ස්පේෂියා එකට ලැබෙන්නේ. අලුත් ස්පේෂියා කස්ටම් එකට ගොඩක් ලස්සන ටූ ටෝන් කලර් ඉන්ටීරියර් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක ඉතාමත් හොඳයි. කලින් මාදිලි වලට වඩා ටිකක් වෙනස් වුණත් ටූ ටෝන් කලර් එක යූස් කරලා තියෙන ක්‍රෝම් පාර්ට්ස්, පියානෝ බ්ලැක් ෆිනිෂින් එක නිසා වාහනේට අප් මාකට් ලුක් එකක් ඉන්ස්පයර් වෙලා තියෙනවා. ඒ වගේම ලක්ෂරි වාහනයක යනවා වගේ හොඳ ෆීල් එකක් ස්පේෂියා එකට තියෙනවා. ඩෑෂ්බෝඩ් එක දෙපැත්තේ ඕපන් ක්ලෝස් කරන්න පුළුවන් කප් හෝල්ඩර්ස් දෙකක් ලැබෙනවා. ඒ වගේම හොඳ ඉඩක් තියෙන ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒත් එක්කම තරමක ලොකු ග්ලව් බොක්ස් එකක් ලැබෙනවා. සෙන්ටර් ආම් රෙස්ට් එකේත් ඕපන් ක්ලෝස් කරන්න පුළුවන් ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒ වගේම ග්ලව් බොක්ස් එකට උඩිනුත් ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් පැතලි කුඩා දෙයක් පහසුවෙන් තියාගෙන යන්න පුළුවන්. ඩෑෂ්බෝඩ් එකේ USB පෝර්ට්ස් 3ක් තියෙනවා. ඒ වගේම ඕනම මොබයිල් ෆෝන් එකක්, ටැබ්ලට් එකක් වගේ දෙයක් පහසුවෙන් charge කරගැනීමේ හැකියාව තියෙනවා. අලුත් ස්පේෂියා එකෙන් සීට්ස් එකිනෙකට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. මැද උස් පහත් කරන්න පුළුවන් ආම් රෙස්ට් එකක් තියෙනවා. ඒ වගේම සීට්ස් කම්ෆර්ටබල් සීට්ස් වලට මැනුවල් ඇඩ්ජස්ට්මන්ට්ස් ලැබෙනවා. ඩ්‍රයිවර් සීට් එකේ හයිට් ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. සුපුරුදු විදිහට ඉස්සරහා පැසෙන්ජර් සීට් එක යට shopping bucket එක තියෙනවා. සීට්ස් වල ෆැබ්‍රික් ලෙදර් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඉස්සරහා හොඳ ලෙග් ස්පේස් එකක් වගේම හොඳ හෙඩ් රූම් එකක් තියෙනවා. පිටිපස්සේ සීට්ස් උත් කම්ෆර්ටබල් වගේම සීට්ස් වලට තයි සපෝට් එකක් ලැබෙනවා. මේක කලින් මාදිලි වල වැඩි දකින්නට ලැබුණු නැති ඔප්ෂන් එකක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඇඩ්ජස්ටබල් හෙඩ් රෙස්ට් දෙකක් වගේම උස් පහත් කරන්න පුළුවන් ආම් රෙස්ට් දෙකක් ලැබෙනවා. පිටිපස්සේ සීට්ස් රේල්ස් උඩ ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. ඒ වගේම සීට් බැක් ටේබල්ස් දෙකකුත් ලැබෙනවා. ඒ වගේ බෝටල් හෝල්ඩර්ස්, කප් හෝල්ඩර්ස් ලැබෙනවා. පිටිපස්සේ ලෙග් ස්පේස් එක, හෙඩ් රූම් එක ඉතාමත් හොඳයි. ඉස්සරහා දොරවල් වල ඩෝබින් බොටල් හෝල්ඩර්ස් ලැබෙනවා. පිටිපස්සෙත් ලොකු බොටල් හෝල්ඩර්ස් දෙකක් ලැබිලා තියෙනවා. මේකට මල්ටි ෆන්ක්ෂන් ටිල්ට් කරන්න පුළුවන් ස්ටියරින් වීල් එකක් තමයි ලැබෙන්නේ.
ඒ වගේම audio driver assist වගේම cruise control option එකත් Spezia එකට ලැබෙනවා. ඒත් එක්කම paddle shift option එකත් අලුත් Spezia custom එකට ලැබිලා තියෙනවා. ඒක නිසා manual gear shift කරන්නත් හැකියාව තියෙනවා. full digital පැහැදිලි meter console එකක් තමයි Spezia එකට තියෙන්නේ. ඒ වගේම මැද තියෙන LCD display එකේ වාහනේ energy flow එක, trip meters, fuel consumption එක, average fuel consumption එක වගේ දේවල් පැහැදිලිව පෙන්නනවා. මේකටත් head up display එකක් ලැබෙනවා. meter console එකේ තියෙන හැම දෙයක්ම head up display එකේ indicate කරනවා. එතකොට ඩ්‍රයිවර්ගේ ඇහැ වෙන පැත්තකට යොමු නොකර ඩ්‍රයිව් කරන්න හැකියාව තියෙනවා. automatic climate control AC system එකක් තමයි තියෙන්නේ. traffic එකේ engine එක නතර වුණාමත් cool කරන්න පුළුවන් eco cool system එකක් තියෙනවා. මේකේ වහලේ තියෙන air vents නිසා දැක්ක ගමන් හිතෙන්නේ මේක dual AC නැත්තම් පිටිපස්සටත් AC vents තියෙනවා කියලා. නමුත් මේක AC system එකට කිසිම සම්බන්ධයක් නැහැ. මේක air circulator එකක්. මේකෙන් වෙන්නේ ඉස්සරහා එයා එක ඇදලා අරගෙන පිටිපස්සට තල්ලු කරන එක. වාහනේ ඇතුලේ AC එක හොඳින් සංසරණය කරන්න පුළුවන් වගේම එයා සර්කියුලේෂන් එක වැඩි කරන්නත් උදව් වෙනවා. පිටිපස්සේ බූට් එක ඕපන් කරාම සාමාන්‍යයෙන් හොඳ ලැගේජ් ස්පේස් එකක් තියෙනවා. බූට් එක යට ටයර් රිපෙයාර් කිට් එක තියෙනවා. පිටිපස්සේ සීට්ස් ඉස්සරහට නමලා බූට් ස්පේස් එක වැඩි කරගන්න පුළුවන්. performance ගැන කියනවා නම් 5 speed CVT transmission එකක් එක්ක 660cc 3 cylinder petrol engine එකක් තමයි තියෙන්නේ. fuel tank capacity එක ලීටර් 27ක්. සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය ලීටරයට කිලෝමීටර් 20ත් 25ත් අතර වෙනවා. ground clearance එක මිලිමීටර් 165ක්. turning radius එක මීටර් 4.5ක්. අලුත් Spezia එකටත් auto beam headlights, traction control, auto brake, lane departure warnings වගේ driver assist options සියරම ලැබෙනවා. Spezia එකට 4-star safety rating එකක් තියෙනවා. ඒ වගේම ABS, EBD, driver passenger airbags වගේ safety options ලැබෙනවා. අලුත් Spezia එකේ 2024 මාදිලියේ මිල පහළ description එකේ අපි සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක ගැන ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් මේ රිවිව් එකට එකතු වුණු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා මතක් කරන ගමන් තවත් අලුත් රිවිව් එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අදට සමු ගන්නවා. ඔබට ආයුෂ බොහෝ වේවා. සුබ දවසක්.